බලන්න පාට දෙක වෙනස්. ඇත්තටම මට කියන්න තියෙන්නේ අනේ මන්ද සද්දේ හොඳයි ඒකේ. හයි අද මම ගෙනාවේ අන්බොක්සිං එකක් නෙමෙයි අන්බොක්සිං ගොඩක්. ඉස්සෙල්ලාම මට අල්ලලා තියෙනවද ෂීන් එකෙන් මම ඕඩර් කරපු එක තව එන්න තියෙනවා. මම අලිඑක්ස්ප්‍රෙස් එකකිනුත් ඕඩර් කළා, තෙමු එකකිනුත් ඕඩර් කළා, ෂීන් එකකිනුත් ඕඩර් කළා. තාම ආවේ මට ෂීන් එකේ ඕඩර් එක විතරයි. මම මේකටම දාන්න තෙමු එකේ ඕඩර් එකයි අලිඑක්ස්ප්‍රෙස් එකේ ඕඩර් එකයි මුලම අන්පැක් කරන වීඩියෝ එක මම එකම වීඩියෝ එකකින් ගේන්නම්. තුනක් විදිහට ගේන්න නැතුව මට අනිත් දෙකත් එනකන් ඉවසගෙන ඉන්න බෑ. ඒ හින්දා මම ඉස්සරලාම ආව එක අන්පැක් කරලා බලන්න. මේක මගේ ෂීන් එකේ ෆස්ට් ඕඩර් එක නෙමෙයි. මට මතක විදිහට මම ඕඩර් කරලා තියෙනවා 3 පාරක්. පළවෙනි දෙපාරම මට ලොකු ටැක්ස් එකක් වැදුන්නේ නැහැ. සාමාන්‍යයෙන් රුපියල් 5000ක් 6000ක් වගේ තමයි මට මතක. ඒ වගේ ටැක්ස් එකක් වැදුනේ. මම ඒ උනාට තුන්වෙනි පාර ඕඩර් කරපු එකේ ලොකු ටැක්ස් එකක් වැදුනා. ඒක මම මෙහෙන් ඕඩර් කරේ ලංකාවට ඩිලිවර් වෙන විදිහට. පස්සේ මට හිතුණා මෙහෙට ඕඩර් කරන්න තිබේ කියලා. ඒ උනාට මම ලංකාවට යන්න හිතපු හින්දා මම හිටික ඕඩර් කරේ ලංකාවටයි. මෙහෙන් නම් ආයි ලංකාවට යන්න ඕනේ නැති හින්දා අපේ අම්මගේ පොඩුවගයක් තිබුණා. ඉතින් ලංකාවටම තමයි එකපාරම ඕඩර් කරේ. එහෙනම් තමයි ලොකු ටැක්ස් එකක් වැදුනේ. මට මේකට ටැක්ස් මොනවත් මෙහි නෑ. ලංකාවට තමයි ඔය ඔක්කොම දේවල් ටික තියෙන්නේ. මේ අනික මම ඒ සැරේ ඕඩර් කරද්දි සෙරෙප්පු සපත්තු බෑග් නම් තිබුණා. සපත්තු හැම මොනවද තිබුණේ නැතුව තමයි එහෙම ලොකු ටැක්ස් එකක් වැදුනේ. මේක නම් තියනවා එහෙම ඒවා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකට කියපු ගාණ නම් මට හරියට මතක නෑ. ලංකාවේ සල්ලි වලින් ගාණ කියන්නේ මට මතක නෑ. මම ඕඩර් කරපු ඒ වගේ ෆොටෝ එකක් මේ කොහෙන් හරි මේ අයිනෙන් හරි කොහෙන් හරි දාන්න. එතකොට මම මේ අන්පැක් කරන්නේ මොකේ ඕඩර් එකද කියලාත් මම මේ කොහෙන් හරි දාන්නම්. ෂීන් එකෙන්ද අලිඑක්ස්ප්‍රෙස් එකෙන්ද තෙමු එකෙන්ද කියලා මම දාන්නම්. එතකොට කියන්න ඕනේ ලංකාවේ සාමාන්‍යයෙන් ඕඩර් එකක් එන්න තෙමු අලිඑක්ස්ප්‍රෙස් නම් ඕඩර්ස් එනවා අඩුයි මම හිතන්නේ. ෂීන් එකේ ඕඩර් එකක් වගේ එන්න කොහොමද සතියකට වඩා යනවනේ. සතියක් ඊළඟ පොඩක් එහෙම වෙනවා. මට මේක නම් මම හිතන්නේ ගිය සතියේ මම ඉරිදා ඕඩර් කරේ. දැන් අද සිකුරාදා වෙද්දි මට මේ ටික ආවා. ලංකාවේ නම් මම හිතන්නේ එහෙම නෑ ටිකක් කල් යනවා. එතකොට ආයි කියන්න ඕනේ තෙමු එකෙන් නම් මොන හරි යාලා අපිට ඩොලර් එකක් දෙනවා හරි මොන හරි ඒව තියෙනවා මම දන්නේ නැහැ දැන් මම කියන්නේ. එතකොට අලිඑක්ස්ප්‍රෙස් එකේ කියන්න ඕනේ මම අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඕඩර් කරා දැන් ගොඩක් කල් මම හිතන්නේ 2023 වගේ මම ඕඩර් කරා බෑක් කවර් එකක්. එතකොට ඉයරින් සෙට් වගේක් අය වොලට් එකක් වගේ මට මතක නැහැ කොහොම හරි හැම මොන හරි තුනක් මම ඕඩර්ස් තුනක් දැම්මා. ලොකු ගණන් වල නෙවෙයි පොඩි ගණන් වල ඕඩර්ස් තුනක්. ඒනට මට එකක්වත් හම්බුනේ නැහැ. ඩිලිවර් වෙලා තියෙනවා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහාට මොනවත් අප්ඩේට්ස් නැහැ. පස්සේ මම පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා බැලුවා කොහෙද තියෙන්නේ මොනවත් ඒගොල්ලන්ට ඇවිල්ලත් නැහැ. අර ට්‍රැකින් නම්බර්ස් එහෙම තියෙනවා. ඒවත් අරගෙන මම දෙපාරක් තුන් පාරක් වගේ ගිහිල්ලා බැලුවා. ඒනට මට හම්බුන්නේ නැහැ. ටික අදටත් මොකක් වුණාද කියන්න දන්නේ නැහැ. දැන් මට ඒ ටික පෙන්වන්නෙත් නැහැ ඇප් එකේ. කමන්නේ මම ඒ වගේ අදහසක් අරගෙන ඉන්නේ. ලංකාවට ඕඩර් කරන්නේ නැතුව මම මෙහෙට ඕඩර් කරා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක උදේ තමයි මට ඇවිල්ලා තිබුණේ. මම ලෙක්චර්ස් යන්න කලින් මම ඒක හැම ඇතුලෙන් තියලා ගියා. දොර ළඟින් තියලා ගිහින් තිබ්බා. මම කාමරේ ඇතුලෙන් තියලා ගියා උදේ මම මේක බලන්න ගියේ නැහැ තියෙන්නේ මොනවද කියලා. මට අනිත් දෙකත් එනකන් ඉන්න ඉවසීමක් මට නැහැ. මොනවද මේක බලනවා මේ තියෙන්නේ මොනවද කියලා. සලාම මේක බලමු. පොඩිම එකේ පටන් ගමු. මෙන්න මෙහෙම බොක්ස් එකක් තියෙනවා. ෆැෂන් ග්ලාසස් කියලා ගහලා තියෙනවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ අනේ මන්දා. නෑ ඒක හොඳයි. අවුලක් නෑ ඒක හොඳයි. මම ගත්ත ගමන් මම හිතුවේ මෙන්න මේ නිල් පාටින් වෙන්නේ අර මොකද්ද බ්ලූ ලයිට් එකද UVද මම දන්නේ නැහැ. අනේ ලයිට් එක මේව වෙන්නේ නැති එකක් තමයි මට ඕනේ උනේ. මගේ ළඟ හොඳ එකක් තිබ්බා මෙහෙන් ගත්තා. ඒ වුණාට මම දවසක් එක දාගෙන ගිහිල්ලා නුවරදී මගේ අතින් එක වැටිලා තියෙනවා. මම ඒක හෙව්වා. ගිහිල්ලා පහුගිය තැන් වලට ගිහින් බැලුවා මට ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොඳ දෙකක් මට ඒ වගේ දෙකක් තමයි ඕනේ. මෙහෙන් ගත්ත දෙකක්. මම කලින් පාරේ ලංකාවට ගියාට පස්සේ නැති කරගෙන තමයි ආවේ. ඊට පස්සේ මම ඇවිල්ලා මෙහි බැලුවා තැන් දෙක තුනක ඒ උනාට මට ඒ මම හොයපු විදිහ දෙකක් හම්බුනේ නෑ. එක්ක පාට වෙනස් එන්න මොන හරි තියෙනවා. ඊට පස්සේ මම ෂීන් එකේ බලලා තමයි ගත්තේ. සමහරව නිකන් ෆැෂන් ග්ලාසස් එහෙම අර නිකන් මේ විදිහට වෙන්නේ නැති නිකන් ඒවත් තියෙනවා. උනාට මට ඕනේ මෙන්න එන ඇති පොඩක් අර නිල් පාට වෙනවා. මිග්‍රේන් තියෙන අය දන්නවා තියෙන අමාරුව. සාමාන්‍යයෙන් ෆෝන් එක බලන් ඉද්දී මම ලැප් එක ඉස්සරහා ඉද්දී පුදුම අමාරුයි. මට ලැප් එක ඉස්සරහා ඉන්නම අමාරුයි.
දාන්නේ මේ දෙකක් දාන්නේ නැතුව මගේ ළඟ තියෙනවා ඒ දෙක නෙමෙයි මට උඩ මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් එක ෆ්‍රේම් එක තියෙන එකක් මම හිතනවා මේක හොඳ ඇති කියලා බලමු. මෙන්න මෙහෙම බොක්ස් එකක් තියෙනවා මේක බලනවද මේක බලන්න මේ ඔනේ ඒක ලස්සනයි ඒකෙත් ෆොටෝ එකක් මම කොහෙන් හරි දාන්න මෙන්න මේ වගේ එකක් තවත් මම මේවා දාලා උසට පේන එක තමයි වෙන්නේ ඒ වුණාට මං ආසයි මම මේ වගේ දෙකක් ගන්න සෑහෙන කල් බල හිටියේ පොඩි ඒක හරිම ලස්සනයි මේ බලන්න ඒක ලස්සනයි එන්න කොහොම චීන් එකේ වගේ අර තෙමු එහෙම වගේ නෙමෙයි සාමාන්‍යයෙන් මාර ක්වොලිටි එකක් තියෙනවා හැබැයි රිවිව්ස් බලලා ගන්න ඕනේ හොඳ නැති ඒවාක් තියෙනවා මම මේ දෙකත් රිවිව්ස් බලලා තමයි ගත්තේ ඉතුරු වෙලා තිබුණෙත් මගේ සයිස් එක විතරයි මේක බලමු සයිස් ඇති වෙයිද කියලා සයිස් එක මදි වුණොත් තමයි වැඩේ තියෙන්නේ අනේ හරියන්න හරිය නෑ මෙන්න මට වෙන්නන්න බෑ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඒක ලස්සනයි අනේ ඒක හරිම ෂෝක් අනේ මේක දෙනිමක් මට ලංකාවේ තියෙනවා හරියන්නේම නෑ මගේ මේ උසත් එක්ක අනිවාර්යයෙන්ම මම ගත්තොත් දිග කලිසමක් අනිවාර්යයෙන්ම එක කොටයි හරිද ඒ හින්දා මට ලංකාවේ තියෙනවා හරියන්නේ අනිත් දේ තමයි දැන් හිතන්න මම මොකක් හරි සයිස් එකකින් ලංකාවේදී ඇඳුමක් ගත්තොත් දෙනිමක් ගත්තොත් මාසයක් වගේ හොදද්දී මට ලං කරන්නවත් බෑ ඒ වුණාට ඒ සයිස් එකම ආයේ මම අලුත් එකක් ගන්න ඇඳලා බලද්දී ඒ සයිස් එක හරි මන් දන්නේ නැහැ ඒක ඇකිලෙනවද කියලා මැෂින් එකට දානකොට මොකක් හරි එකක් වෙනවා ඉතින් මම ෂීන් එකෙන් තමයි ගන්නේ මම අඳින ගොඩක් නිනිම් ෂීන් එකෙන් ගත්ත ඒවා ඒ වගේ ක්වොලිටි එක නම් මේක මෙහෙමයි කියන්න බෑ රිවිව්ස් බලන්න ඕනේ සමහර ඒවා හොඳ නැති ඒවා එනවා තියෙනවා සයිස් එක පරිදියට එන වෙලාවලුත් තියෙනවා එහෙම ප්‍රශ්න තියෙනවා කොහමද අනිවාර්යෙන් රිවිව්ස් බලන්න ඕන හරි සුවඳයි අලුත් සුවඳයි එන්න මේක තමයි මම ගත්තේ අර යටින් ඔහම තියෙන බූට් කප්ද මොකක් හරි යන්නේ ඒක ගත්තේ බලමු ඇඳලා ඒක යටින් ලොකුවට තියෙනවා තමයි මම යටින් ලොකුවට තියෙනවා තමයි මම අඳින ආස ඒක නැත්තම් මගේ උසත් එක්ක ඒක හරියම කැතට පේනවා ඊළඟට AliExpress එකනොයි තෙමු එකනොයි ආවේ මොනවද කියලා බලමු 2000 years later. Hi. Another මතාව මගේ AliExpress order එක මම මේකයි තෙමු order එක දෙකම එකට දැම්මේ මට තෙමු එකේ order එක තාම පරක්කුයි තමාවේ නෑ මට. එහෙනම් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඊළඟට අන්තිමට එහෙනම් තෙමු එකේ order එක තමයි unpack කරන්න තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා. මම මේකට ලොකු ගාණක් ගියේ නෑ මම හිතන්නේ තෙමු එකට වඩා මේ AliExpress එකෙන් ගන්න එක ලාභයි බලමු මේ පොඩි එකෙන් පටන් ගමු මේකේ මොනවද තියෙන්නේ කියලා මේක ජෙල් නේල්ස් වලට ඒ ජෙල් එක ගැලවෙන්න එන්න පේනව නේද මේක වහලා තියෙන්නේ මෙතන දා පේන්නේ නැහැ මොකද කියලා මම හිතන්නේ මෙන්න මේ තියෙන පාට තමයි තියෙන්නේ සලාම තියෙනවා මේක ලොකු ගානක් උන්නේ නැහැ පොඩි ගානක් උනේ මේකටම අදාළ දෙයක් තමයි මේක බලන්න මේ කියන්නේ nails ඒ කියන්නේ gel nails දානකොට ඉන්නේ කරලා තිබ්බ ටික මගේ අතින් හැලුණා අනේ ඉතින් අනේ මන් දන්නේ මේක almond shape එක ඒක ලස්සනයි නංගිලා ටිකක් ඉන්නවා මේ nails වලට හරි ආසාවෙන් ඉන්න ඒගොල්ලන්ට මම වීඩියෝ එකක් හරි ෂෝට් එකක් හරි දාන්නම් මේ nails හදලා කොහොමද හදන්නේ කියලා හරි අඳන්න ඊළඟට බලමු මේක ලස්සනයි නේද ඒක පාට ටික ලස්සනයි තමයි මේ ප්ලාස්ටික් කට්ට ගහනවා කියන්නේ මගේ අතින් අනිවාර්යෙන් ටික දවසක් යනකොට කැඩෙනවා මේක හොඳයි මම හිතුවේ ඉච්චර හයිය නැති එකක් කියලා නෑ මේක හයියයි ඒ තුන ලස්සනයි තුනක් තියෙනවා ඒක පාටක් ලස්සනයි මම ප්ලාස්ටික් කැඩෙන හින්දා මම ඔළුවට ගහන්නේ මොකද්ද යකඩ වගේ කොල්ලකට කැඩෙන්නේ නැහැ ඒක හොඳයි මොකද මගේ අතින් ඒව වැටෙන පාරට කැඩෙන්න ගියොත් මට සායන කොණ්ඩකට ගොඩක් ගන්න වෙනවා මම ගන්න යකඩ එකක් මේ ටික ගත්තා මගේ ළඟ ලස්සන පාට ප්ලාස්ටික් කටු වැඩි නැහැ
මේක ලියලා තියෙන්නේ නම් ජෙල් නේල් පොලිෂ් කියලා. ඒ වුණාට මම ඕඩර් කරේ නේල් ග්ලූ එකක්. බලමු. නෑ නේල් ග්ලූ තමයි. for nail tips. නේල් ග්ලූ එකක්. මේ ටික ගත්තේ ඇයි කියලා මේක ගත්තේ ඇයි කියලා මම කියන්න. අපි ඉන්නේ. හරිද? ආයි තියෙනවා නේල් ග්ලූ එකක්. ඒකත් හරි. ඊළඟට ලස්සන මෙන්න මේ වගේ ටිකක් ගත්තා. මේක මට නෙවෙයි. කොහොම හරි වගේ ලස්සන ටිකක් තියෙනවා. ඊළඟට මේක මට මේ ගොඩක් ඇවිල්ලා තිබුණා. අර මම බලනකොට මේක ගොඩක් මට සජෙස් වුණා. අනිත් එක මම මේක දාලා තිනවා Daiso එකේ තියෙන. ඒනට Daiso එකේ තියෙනකොට මේක ගාන අඩුයි. හින්දා මම ගත්තා. මොකද මට මේකක අවශ්‍යතාවයක් තිබුණා. මයි දෙකක් තියෙනවා. ඔය කලින් වීඩියෝ එක දකින්න නැති අපි ලස්සන සින්දු කියලා මට ලස්සන සින්දු කියන්න තමයි මම මේ දෙකත් ගත්තේ. මේ දෙකනේ මේක තව තියෙනවා. Bluetooth speaker එක. මේක තොන් කරලා බලමු කොහොමද කියලා. අන්න බැටරි මොකද්ද? මේක charge කරන්නද තියෙන්නේ. Power on. සද්ද හොඳයි ඒකේ. හිතනවා හොඳයි ඇති කියලා ලස්සනයිත් එක්ක බලන්න එක පාට. මේක ලස්සනයි. ලයිට් වෙනස් කරන්න පුළුවන්, මයික් එක කනෙක්ට් කරගන්න පුළුවන්. සද්ද එහෙට මෙහෙට අඩු වැඩි කරගන්න පුළුවන්. අන්තිම දෙක. ඊළඟට පොඩි එක බලන්න. තව එකක් තියෙනවා. මම හදිස්සියේ. අනිත් හිතන එක තමයි මේ. චූටි. මම හිතුවා මීටර ටිකක් ලොකු ඇති කියලා. කන්සීලර් එකක්. ඒකේ ෂේඩ්ස් තුනක් තියෙනවා. මික්ස් කරලා ගන්න පුළුවන්. මම හිතනවා ඒක හොඳයි කියලා. ඒක හොඳයි. ගිහින් සැරේ යූස් කරලා බලමු. මෙන්න මේක තියෙනවා. මේවා ලොකු ගාණක් උන්නේ නැහැ. මම හිතන්නේ ලංකාවේ සල්ලි වලින් මට පෙන්නන්නේ. මේ සල්ලි ගාණ ඉන්නේ මම හිතන්නේ එතකොට කොහොමත් රුපියල් 300ට වඩා ගාණ අඩුයි. 200 ගණන් වගේ තමයි උනේ. ඔව් 200 ගණක් වගේ. දැන් බලමු මේක. සද්දයක් ඇහෙනවා. අනේ මේක ලස්සන වෙයි කියලා මම හිතනවා. තේරෙවද? මේ කියන්නේ මේක තියෙන ලස්සනම එකක්. මම ඔඩර් කරපු වගේ ලස්සනම අයිටම් එකක්. අනේ ලස්සන ඒවා තියෙනවා ඒක ඇතුලේ. මේක මම කියන්නම්. ඕ නේල්ස් ටික. දැන් මෙහෙම ඉස්සෙල්ලාම මේ නේල් එක මෙහෙම අලවනවා. මේකට ඕන නම් මේක නිකම්ම මේ මම දැන් ඕඩර් කරපු මේ ග්ලූ එක ගාලා විතරක් මේක අලවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජෙල් එකෙන් මේ නේල් ජෙල් එකෙන් hard gel කියලා extension gel nail system කොහමරි මේක දාලා මේක මෙහෙම අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ග්ලූ එකෙන් විතරක් අලවන්නත් පුළුවන්. අලවලා මේකට ලස්සන මොන හරි දානවා නම් nail polish එක gel nail polish එකක් දාලා ආයෙත් අර ග්ලූ එකේ මේ තියෙන මේක එක ලස්සන ඒවා තියෙන්නේ බෝස් වගේක් තියෙනවා. රෝස පාටින් බෝස් එකක් තියෙනවා. සුදු පාටින් බෝස් වර්ග දෙකක් තියෙනවා සයිස් දෙකකින්. ඊට පස්සේ මල් දෙකක් තියෙනවා. ආයෙ gold චුටි ඩොට් ඩොට් වගේ තියෙනවා එකේ. ආයෙ මල මැදින් අර මල වන්න. ඊට පස්සේ මැද තියෙන්නේ චුටි අර පබළු වගේ එකක්. half පබළුවේ half වගේ සයිස් දෙකකින් තියෙනවා. කොහමද මේකෙන් කොහොම අලවන්න තියෙන්නේ? මම කියවනේ මම මේ ටික හදලා ෂෝට් එකක් හරි දාන්නම්. ලොකු වීඩියෝ එකක් බැරි වුණොත් මම ෂෝට් වීඩියෝ එකක් හරි දාන්නම්. ඒක බලන්න. එහෙනම් ඔව් එච්චර තමයි තියෙන්නේ. දැන් බලමු කොහොමද කියලා. මෙන්න මේක කොහොමද වැඩ කරන්නේ කියලා බ්ලූටූත් කනේ. සද්දේ මේකේ සද්දේ හොඳටම හොඳයි. මට මේ සද්දේ හොඳටම ඇති. කොහොමද මේ ලොකු සද්දවල දාන්න බෑ. වටේ පිටේ කාමර ගෙවල් වලට ඒක තරතරයක් නේ. ඒ හින්දා නැත්නම් මේකේ සද්දේ හොඳයි. මේක අඩු කරලා දාන්න මේක මරු. මේකේ සද්දේ මට හොඳටම ඇති. දැන් බලමු අපි මයික් එක. මෙන්න මයික් එකට ඉඳලා ලයිට් එකක් පත්තු. හෙලෝ. ඒකේ සද්දේ හොඳයි. ඔයාලට ඇහෙනවද? මේකෙන් එන සද්දේ. හයි. කොහොමද? එහෙනම් මගේ AliExpress order එකක් මම අන්බොක්ස් කරා. සද්දේ මරු. හොඳට තියෙනවා. මම හිතුවේ සමහරවිට මේ වගේ මොඩ කරද්දි මොන හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවානේ. හරියටම ආවා. ඔක්කොම හොඳටම තියෙනවා. මේ ටික ඕඩර් කරන්න යද්දි තායි කාට් එකට ඇවිල්ලා බලනවා මේ වගේ රිවිව්ස් බලනවා මේක හොඳයිද බලනවා ගාන බලනවා ඔක්කොම බලලා කොහමද මම 3-4 පාරකට වඩා මේක බලලා තමයි ඕඩර් කරන්නේ. නිකම්ම ඕඩර් කරන්න එපා. එතකොට තමයි අර
එකේ අඩුපාඩු තියෙනවා ඉන්නේ. මගේ දැන් ආපු ඔඩර්ස් දෙකෙම කිසිම වැරද්දක් කියන්න මට නෑ. ඔක්කොම හොඳ මේවා ආවා. මට ෂුවර් නැතුව තිබ්බේ මේක තමයි. මොකද සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් දෙයක් නේ. හරි වැඩ කරන්නත් පුළුවන්, වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හින්දා මම බයෙන් ඕඩර් කරේ මේක. ඒ වුණාට ඒක හොඳටම හොඳයි. අනිත් ඔක්කොටම වඩා ඒක හොඳටම හොඳයි. එහෙනම් මගේ AliExpress order එකත් හරි. ඊළඟට බලමු තෙමු එකේ order එක. එහෙනම් ඉන්න. bye. An eternity later. hi. ඔන්න අද මගේ අන්තිම order එකත් ඇවිල්ලා තියෙනවා. ලොකු පැක් එකක්. ලොකු පැකේජ් එකක්. ඇත්තටම මට මේක මතක නෑ මොනවද ගොඩක් දවස් පරක් වුණා මේක එන්න තිබුණේ. හරිනම් ගිය සතියේ සෙන්සර් දාදාම හරුවාද. දැන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මට උවමනා වෙන දේවල් ටිකක් මම ඕඩර් කරා. ගොඩක් තියෙනවානේ. ලොකු පැකේජ් එකක්. ඉස්සෙල්ලාම බලමු මුඩින්ම තියෙන මේක. මට මතක නෑ මේ මොකක්ද කියලා. කොහොමද? මයික් එකක්. මොකද කලින් වීඩියෝස් වල ගොඩක් අය කිව්වා මට මම කතා කරන එක ඇහෙනවා අඩුයි කියලා. ඔය ෆෝන් එක දුරින් තිබ්බම ඇහෙන්නේ නැහැ නේ. මම ගත්ත චූටි මයික් එකක් මේක මෙන්න මෙහෙම. ගාලා කතා කරන්න තමයි මට තියෙන්නේ. බලමු මේක වැඩ කරනවද කියලා. පොඩි ඇඩ් එකක්. මම මේ මයික් එක ඕඩර් කරාට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හොඳයි කියලා හිතුවට පස්සේ තමයි මගේ ළඟ තිබුණා මෙන්න මේ වගේ එකක්. පේනවද? මෙන්න මේකක්. ඒ කියන්නේ මෙතන තියෙන මේකේ තියෙන්නේ ලයිට්නින් එකක්. මේකේ තියෙන්නේ type C නේ. මේකට දාලා මම ෆෝන් එක මගේ ෆෝන් එකේ තියෙන ලයිට්නින් එකක් හින්දා මම මෙහෙම ෆෝන් එකට ගැහුවට මේක වැඩ කරන්නේ නැහැ. මම හිතුවේ මේක ලයිට්නින් එකක් කියලා තමයි මම මේක ඕඩර් කරේ. ඒ වුණාට මේක වැඩ කරන්නේ නැහැ අනිත් ෆෝන් වලට ගහපුවාම. ඒ කියන්නේ මගේ මේ Samsung ෆෝන් එකට මේකට ගහපුවාම එතකොට මගේ iPad එකට ගහපුවාම මේක හොඳට වැඩ කරනවා. මගේ ෆෝන් එකට මේක ගහන්න විදිහක් නැහැ. ඒ හින්දා මම ආපහු ඒක තෙමු එකකින් කීවා. ඒගොල්ලන්ට කීවා මෙහෙමයි මට ඕනේ ලයිට්නින් එකක්. ඒ වුණාට මම වැරදිලා ඕඩර් කරලා තියෙන මේක. එහෙනම් මට පුළුවන් නම් ලයිට්නින් එකක් එවන්න. එහෙම නැත්නම් මට රිෆන්ඩ් කරන්නයි ගාන කියලා. මම ඒ රික්වෙස්ට් එක දානවත් එක්කම මම ඒ රික්වෙස්ට් එක සබ්මිට් කරනකොටම අනිත් පැත්තට මට ඒ සල්ලි ටික මට ඇවිල්ලා තිබුණා. මගේ account එකට නෙමෙයි ටෙමු ක්‍රෙඩිට් මොකක් හරි ක්‍රෙඩිට් බැලන්ස් හරි මොකක් හරි එහෙම එකක් තියෙනවා. ඒකෙන් එතකොට අපේ මේකට සල්ලි එන්නේ නැහැ. ඒක හැමම ඇප් එකේ අපේ ප්‍රොෆයිල් එක තියෙන එකට තමයි සල්ලි ටික මෙයා වෙන්න අපිට හැමම ඕඩර් කරන්න පුළුවන්. වෙනමම සල්ලි නෑ මං හිතන්නේ විදිහට මම දැන් බලපුවාම මට ඒ සල්ලි වලින් තව මොන හරි ඕඩර් කරන්න පුළුවන්. එහෙම එකක් වෙන්නේ. ඒක එක්ස්පයර් වෙන්නේ නෑ ගොඩක් කල් තියෙනවා. කොහොම හරි එහෙම එකක් තියෙනවා. දැන් මේක මම තියාගන්න ඉතින් කවදා හරි මම type C තියෙන ෆෝන් එකක් ගත්තොත් එහෙම මට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකත් තියාගන්නවා. ඔව් එහෙනම් මේක මේ දවස්වල ඕනම කරන එකක් මම එනකම් බලන් හිටියේ. ආර විදිහට මේක ඕනේ මේ දවස්වල. හුලඟ මාරු හොඳට හුලඟ එනවා එකේ. අඩු වැඩි කරන්න බෑ. එකම ගාන යන්නේ. නෑ මේක හොඳටම ඇති. මේ දවස්වල තියෙන දාඩිය හැටියට මේකත් හොඳයි. ඊළඟට මෙන්න මේක මං හිතන්නේ ලොකු ගානක් වුණ. ඒකෙන් හොඳට පීරනවා. ඒක මාරු මේක. ඊළඟට තියෙනවා. මේකත් මේ දවස්වලට ඕනේ එකක්. මේක පාට වෙනස්. මම ඕඩර් කරනකොට මම හිතුවා මේක සුදු කියලා. එහෙනම් මේකේ පාට වෙනස්. නෑ නේද? අන්න අවුලකුත් නෑනේ. නෑ. හොඳයි. රෝස පාට බොයි එකකුත් තියෙනවා. ඒක හොඳයි අවුලක් නෑ. අනෝට පාට පොඩ්ඩක් වෙනස්. මං හිතුවේ මේක අර මෙන්න මේ සුදු කියලා. අර මේ පාට දෙක වෙනස්. කමන්නේ. ඒකත් හොඳයි. ඊළඟට ෆෝන් කවර් එකක් තියෙනවා. ඒක ලස්සනයි. මෙන්න ඒක අමුතු පොඩි ඩිසයින් එකක් වගේ තියෙනවා පේනවද? අන්න පොඩි ඩිසයින් එකක් තියෙනවා ඒකේ. ඒකත් ලස්සනයි. මේක මොකක්ද බලන්න. හරි. මතකයි. මේක තමයි මට මේ කෙනෙක් තමයි බලන් හිටියේ. මොකද අනිත් දේවල් කරගන්න බෑ මේක නැතුව. මේ තියන්නේ nail drill එකක්ද? ඔව්. අන්න එහෙම එකක්. gel nails දාන්න මෙන්න මේක ඕනේ. අපිට ගානට අර මේකේ හැඩය හදාගන්න මෙන්න මේ විදිහට දාලා මේක මේවා වෙනවා. අර ගානට මේ වැඩියෙන් ඇවිත් තියෙන ජෙල් එක එහෙම අයින් කරන්න තමයි මේ මැෂින් එක ඕනේ වෙන්නේ. මේක charge කරන්නද තියෙන්නේ? නෑ මේකටත් බැටරි ගන්න තියෙනවා. මේකට නම් අර ලොකු බැටරි දෙක හරියට. ඒකත් හරි. පොඩි දෙයක් තියෙනවා මේක. ස්ටිකර්ස්.
මේක ගත්තෙත් මම ජෙල් නේල්ස් වලට. නේල් ස්ටිකර්ස්. මෙහෙමයි. මගේ මේ ඔඩස් එකෙන් වැඩි හරියක්ම තියෙන්නේ නේල්ස් වලට ඕන ඒවා. මම නේල්ස් දාන්න තමයි තියෙන්නේ දැන් හැම වෙලේම. අන්නක තියෙනවා. ඔව් ඒක ලස්සනයි මේ බලන්න. හරිම ලස්සනයි. ඩිසයින්ස් මං හිතන්නේ 1 2 1 2 3 4 5කින්. ඩිසයින්ස් 5කින් සොක්ස් පෑස් 15ක්. ඔව් 15ක් තියෙනවා මෙතන. මොකද මට ඕනේ මේ මම ගොඩක් මේ හැම එකටම දාන නිසා ඉක්මනට ඒක සවුත් වෙලා යනවා. අනිත් නෑ. ලොකු අයිටම් එක තමයි මේක. මේක ඇවිල්ලා කොරියන් ස්ටයිල් ඕනේ දෙක ලස්සනයි. දෙක ලස්සනයි මේ බලන්න මේ. වව්. සෙල්ලම් බලමු සයිස් එක ඇතුලේ කියන. එන්න. සයිස් එක ඇති. ඒක හරිම ලස්සනයි මේ මාර ක්වොලිටි එක. අර නිකන් කැඩෙන ඉක්මනට අඩිය එහෙම කැඩෙන ගැලවෙන විදිහ එකක් නෙවෙයි. ඒක මාර ක්වොලිටි මේ බලන්න. තේරෙනවා මේ අඩිය උනත් හරි ක්වොලිටි. ඒක ලස්සනයි. එහෙනම් එච්චර තමයි මගේ තෙම ඕඩර් එකේ තියෙන්නේ. මට තව ඕඩර් එකක් තියෙනවා දාන්න. ඒක දාලා ඒක ෂෝට් එකක් විදියට දාන්නම්. මොකද මට මේ ලොකු බඩු ගොඩක් මේ විදියට පෙන්වන්න බඩු ගොඩක් ඒකේ නෑ. චුට්ටයි තියෙන්නේ. ඒක ෂෝට් එකක් විදියට දාන්නම්. එහෙනම් එච්චරයි. මෙතනත් බඩු මං හිතන්නේ මට ගාන නම් මතක නෑ. එච්චර ලොකු ගානක් උන්නේ නෑ. මේ තුනේම මම ඕඩර් කරපු තුනේම ගියේ එකම ගණන් වලින්. කොහොම හරි බඩු ටික ඔක්කොම හොඳයි. හොඳටම හොඳයි. මට අවුල කියන්න එකක් නෑ. ඔක්කොම හොඳයි. අනිවාර්යෙන්ම ඔයාලා ගන්නවා නම් රිවිව්ස් බලලා ගන්න. රිවිව්ස් බලන්න නැතුව අරගෙන ෆොටෝ එකේ තියෙන්න පුළුවන් ලොකු අයිටම් එකක් ආවට පස්සේ මෙච්චර විතර පොඩි එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් රිවිව්ස් බලලා ගන්න. එතකොට ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන එකත් අනිවාර්යෙන් කියවන්න. ඔව් එච්චර තමයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. thank you මේ වීඩියෝ එක බලුවට.